මම ඔයාලටද කියන්නේ ග්‍රෑම් 250 පොඩි බටර් කේක් එකක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවල්. මුලින්ම බෝල් එකකට බටර් ග්‍රෑම් 63ක් දාගන්න. බටර් ටික හොඳට මෙල්ට් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ඒකට සීනි ග්‍රෑම් 63ක් දාගන්න. දැන් ඒක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ බිත්තර එකක් එකතු කරගන්න. බිත්තරෙත් දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 63කට බේකින් පවුඩර් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. ඊට පස්සේ දෙකම හොඳට හලා ගන්න. ඊට පස්සේ ඒකත් මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් හරි හදාගත්ත කිරි පිටි හරි මේ සැහැඳි දෙකක් විතර එකතු කරගන්න. ඒකත් දාලා හොඳට කලවම් කරගන්න. වැනිලා බිංදු 2-3ක් දාලා කලවම් කරගන්න. මම කේක් එක ටිකක් ලස්සන වෙන්න පාට දෙකකින් හදාගන්නේ. ඔයාලා කැමති නම් විතරක් ඒ විදිහට කරන්න. ඊට පස්සේ කේක් එක හදාගන්න භාජනයට තෙල් ටිකක් ගාලා තෙල් කොලයක් උඩින් දාගන්න. ඊට පස්සේ මිශ්‍රණය එකතු කරන්න. භාජනයක් ලිපේ තියලා ඒක ඇතුළට ට්‍රේ එකක් දාගන්න. අඩුම අඩු ගින්දරේ විනාඩි 45ක් පැයක් විතර කේක් එක බේක් කරගන්න. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.